Hi, welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එකෙන් මම අපේ කැම්පස් එකෙන් ගියපු හන්තාන ට්‍රිප් එකේ චූටි බ්ලොග් එකක් ගේන්න කියලා හිතුණා. ඉතින් හන්තාන ට්‍රිප් එක කියලා කියන්නේ හැම කැම්පස් එකකම වගේ ෆස්ට් ඉයර් එකේදී යන ට්‍රිප් එකක්නේ. ඉතින් අපේ කැම්පස් එකේ සාමාන්‍ය ෆස්ට් ඉයර් එකේදී මේ හන්තාන ට්‍රිප් එක යනවා. ඉතින් මට නම් ෆස්ට් ඉයර් එකේදී යන්න බැරි වුණා. මම සෙකන්ඩ් ඉයර් එක පටන් ගත්තට පස්සේ අපේ ජූනියර්ස්ලත් එක්කන් තමයි මේ ට්‍රිප් එක ගියේ. ඉතින් මේ ට්‍රිප් එක ඕගනයිස් කරේ අපේ බැච් එකයි අපේ සීනියර්ස්ලයි එකතු වෙලා තමයි. ඒ කියන්නේ මේක ජූනියර්ස්ලත් එක්කන් යන්නේ. එතකොට සීනියර්ස්ලා තමයි මේ ට්‍රිප් එක ඕගනයිස් කරන්නේ. පාන්දර 4ට අපි කැම්පස් එකෙන් පිටත් වෙලා උදේ 6:00 වගේ වෙනකොට පේරාදෙණිය කැම්පස් එකට ආවා. ඉතින් දැන් ඔයාලා මේ දකින්නේ අපි බස් එකෙන් බැහැලා පේරාදෙණිය කැම්පස් එකට යනවා. ඉතින් අපේ බ්‍රේක්ෆාස්ට් එකයි ලන්ච් එකයි දෙකම අපේ කැම්පස් එකෙන් අරේන්ජ් කරලා තිබ්බේ. ඒක නිසා අපි මුලින්ම කැම්පස් එකට ඇවිල්ලා පේරාදෙණිය කැම්පස් එකට ඇවිල්ලා අපේ බ්‍රේක්ෆාස්ට් එක කැම්පස් එකේදී ගත්තා. ඊට පස්සේ පේරාදෙණිය කැම්පස් එකේ සීනියර්ස්ලා දෙන්නේ අපිව ගයිඩ් කරා අපි කොහොමද මේ ගමන යන්න ඕනේ කියන එක ගැන. ඉතින් මේ විදිහට තමයි අපි හන්තාන නගින්න පටන් ගත්තේ. එහෙනම් අපි ඉස්සරහට බලමු කොහොමද මේ ගමන යන්නේ කියලා. ඉතින් හන්තාන නගිනකොට මෙන්න මේ වගේ අමාරු තැනුත් තියෙනවා. අපිට තව කෙනෙක්ගේ උදව්වක් නැතුව මේ වගේ තැන්වලින් යන්න ගොඩක් අමාරුයි. ඒකම නිසා වෙන්නේ නැති හැම කැම්පස් එකකම වගේ ෆස්ට් ඉයර් එකේදී හන්තාන නගින්නේ. මොකද මේ ගමන සේෆ්ටි එක තියනවා. ඒ වුණාට අපිට තව කෙනෙක්ගේ උදව්වක් ඕනේ. එතකොට තමයි බැච් ෆිට් එක කියන එකත් හදාගන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ ඒක නිසා වෙන්නේ නැති ෆස්ට් ඉයර් එකේදී මෙන්න මේ වගේ ට්‍රිප් එකක් හැම කැම්පස් එකකින්ම යන්නේ. අපිට දන්නේ නැති අය වඳුර ගන්න පුළුවන්, අලුත් යාළුවෝ හදා ගන්න පුළුවන්. ඉතින් හන්තාන කියන්නේ කැම්පස් එකකින් යන ගොඩාක් ලස්සන වටින මතකයන් එකතු කරගන්න පුළුවන් සුන්දර ගමනක්. ඔන්න ඉතින් දැන් මේ ට්‍රිප් එක යනකොට සමහර අය ඉක්මනට යනවා, සමහර අය හිමින් එනවා. ඔහොම ගිහිල්ලා මෙන්න මෙතනදී අපි හැමෝම එකතු වුණා. ඉතින් මෙතනදී අපිව ගයිඩ් කරන්න ඉන්න අය කිව්වා මෙතන ඉඳන් තමයි දැන් අපි කන්ද නගින්න පටන් ගන්නෙ. ඒ කියන්නේ පේරාදෙණිය කැම්පස් එකේ ඉඳන් අපිට එන්න එක පාරක් තියෙනවා. තව වෙනම පාරකුත් තියෙනවා හන්තාන නගිද්දි. ඉතින් අපි හන්තාන නගින්න ගියේ පේරාදෙණිය කැම්පස් එක ඇතුලේ පාරේ. ඉතින් මෙච්චර වෙලා අපි ආවේ පේරාදෙණිය කැම්පස් එක ඇතුලේ. දැන් තමයි අපි කන්ද නගින්න පටන් ගන්නෙ. ඉතින් එදා පරිසරය නම් මාරම හොඳයි. වැස්සෙත් නෑ, ලොකු අවුවක් තිබ්බෙත් නැහැ. අපිට නිදහසේ ගිහිල්ලා එන්න පුළුවන් වුණා. හැබැයි කූඩල්ල නම් හිටියා. ඉතින් අපි පරිස්සමට ඒවත් බලාගෙන හිමින් සැරේ යන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේ ගමන යනකොට තව ගොඩාක් ලස්සන තැන් අපිට බලන්න තියෙනවා. මේ වීඩියෝ එකේදී මම මේ හැම දෙයක්ම වීඩියෝ කරලා නැහැ. ඔයාලත් අනිවාර්යයෙන්ම කැම්පස් එකේදී ෆස්ට් ඉයර් එකේදී මේ ගමන ගිහිල්ලා බලන්න. ෆස්ට් ඉයර් එකේ නෙමෙයි මමත් ගියේ සෙකන්ඩ් ඉයර් එකේදීනේ.
ඔයාලගේ කැම්පස් එකෙන් යනකොට අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ගොඩාක් ලස්සන තැන් ඔයාලටත් මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට පේරාදෙණි කැම්පස් එකෙන් අපි උදේ පිටත් වෙලා දවල් 2 වෙනකොට මෙන්න මේ වගේ තේ වත්තකට ආවා. ඉතින් මෙතන ඉඳන් තමයි අපි දවල් කෑම එක ගත්තේ. ඉතින් දවල් කෑම කාලා කට්ටිය එතන ෆොටෝස් අරගෙන ඊට පස්සේ අපි ආයෙමත් යන්න පිටත් වුණා. ඉතින් මෙන්න මේ හරිය යනකොට අපිව ගයිඩ් කරන්න හිටපු අය කිව්වා අපිට සද්ද නැතුව මෙතනින් යන්න කියලා. මොකද මේ හරියේ බඹරු ඉන්නවා කියලා කිව්වා. බඹරුද දෙඹරුද මන් දන්නේ කොහොම හරි මේ හරියෙන් සද්ද කරන්නේ නැතුව යන්න කිව්වා. මොකද අපි කෑ ගැහුවොත් එයාලා ඇවිස්සෙනවා. එතකොට අපිව කනවා. අපිට විදිනවා. ඒක නිසා අපිට සද්ද නැතුව යන්න කිව්වා මෙන්න මේ හරියේ. ඉතින් පේරාදෙණි කැම්පස් එක ඇතුලේ පාරෙන් එනකොට තිබ්බ අර පොඩ්ඩක් අමාරු තැන් ටික තමයි නැග ගන්න අමාරුම කොටස් වගේ තිබ්බේ. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් නම් ගොඩාක් අමාරු නැහැ. පොඩ්ඩක් අමාරු තැන් තිබ්බා. නැත්තිම නෙමෙයි. ඒ වුණාට මේ හරිය පරිසරයත් හරිම සනීපයි. ඉතින් සමහර තැන් වලින් නම් අපිට කොට උඩින් නැගලා ඒවා යටින් රිංගලා යන්න උනා. ඉතින් ඒ වුණාට හරිම ෂෝක් මේ ගමන. ඉතින් මේ වෙනකොට නම් ගොඩාක් මහන්සි ගොඩාක් දුර ඇවිල්ලා දැන් තව චුට්ට දුරක් ගියපුවාම අපිට හන්තාන කන්ද බලා ගන්නත් පුළුවන්. ඉතින් මම වීඩියෝ එක කරා මෙතෙන්ට එනකන් ඊට පස්සේ මගේ ෆෝන් එකේ charge එකත් අඩු වුණා. ඉතින් අනික මහන්සි ඒ වෙලාවේ ඒක නිසා මෙතනින් එහාට වීඩියෝ එක කරන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ අපි කන්ද මුදුරට ගිහිල්ලා එතන අපි group photos අරගෙන තව යාළුවොත් එක්කම photos අරගෙන අපි කන්ද බහින්න පටන් ගත්තා. ඉතින් මම වලට කලින් කිව්වා වගේ අපි කැම්පස් එක ඇතුලේ පාරෙන් තමයි හන්තාන කන්ද නගින්න පටන් ගත්තේ. බහිනකොට නම් අනිත් පාරෙන් තමයි බැස්සේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye.